12:45 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණීය ඉනෝකා බ්‍රෝහිය ප්‍රකාශය සුභාෂිනී උත්පලවන්නා ලියනගේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය බරපතල වැඩසහිත වසර 4ක සිරදඬුවම් නියම කරයි. ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය වාරික හා පොලිය හිඟයකින් තොරව ගෙවීමට වත්මන් රජය ක්‍රියා කරන බවට උදය ගම්මන්පිල අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්. පාර්ලිමේන්තුව තුළ කොවිඩ් පොකුරක් නිර්මාණය වීමෙන් සමාජයට බලපෑම් එල්ලවන බවට විපක්ෂ නගන චෝදනා ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා තරයේ ප්‍රතික්ෂේප කරයි. සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස්වලට අනුව පාර්ලිමේන්තුවේ කටයුතු අඛණ්ඩව. මෙරටින් කොවිඩ්-19 ආසාදිතයෝ 569 දෙනෙක් ඊයේ හඳුනා ගැනිති. සිංගප්පූරුවෙන් ආනයනය කළ රුපියල් 5 කෝටි 50 ලක්ෂයක් පමණ වටිනා මෝටර රථ 12ක් රේගු භාරයට. කොවිඩ්-19 වසංගතය සීග්‍රයෙන් පැතිර යාම හේතුවෙන් මැලේසියාවට හදිසි තත්වයක්. ඔලිම්පික් ක්‍රීඩාවලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට T10 ක්‍රිකට් තරඟාවලිය ඉවහල් වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගකාර පවසයි. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය බරපතල වැඩසහිත වසර 4ක සිරදඬුවම් නියම කරයි. සිසිරද ආබ්‍රෝ විජිත් කේ මලල්ගොඩ සහ පද්මන් සූරසේන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය. 2017 වසරේ අගෝස්තු මාස 21 වෙනිදා අර්ලීගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කළ ප්‍රකාශයක් අනුව පූජ්‍ය මාගල් කන්දේ සුදන්ත ස්වාමීන් වහන්සේ සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් වගඋත්තරකාර රංජන් රාමනායක මහතාට එරෙහිව මෙම චෝදනා පත්‍රය ගොනු කර තිබේ. මෙම තීන්දුව අනුව රංජන් රාමනායක මහතාට තම මන්ත්‍රී ධුරය අහෝසි වේ. එමෙන්ම අභ්‍යාචනයක් ඉදිරිපත් කිරීමටද ඔහුට අවස්ථාව හිමි නොවේ. ඒ අනුව රංජන් රාමනායක මහතාගෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සඳහා සුදුසුකම් ලබන්නේ ඊළඟට වැඩිම මනාප ලබාගෙන සිටින සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂකයා වූ අජිත් මාන්නපෙරුම මහතා බව පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරයි. රංජන් රාමනායක මහතා නිරෝධායනය සඳහා පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ අභ්‍යාස මධ්‍යස්ථානය වෙත යොමු කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට නෛතික ප්‍රතිපාදන පවතින බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ යම් අයෙකු අධිකරණයට අපහාස කළේ නම් ඒ පිළිබඳව කටයුතු කිරීමේ ක්‍රමවේදයක් පවතින බවයි. ජනතා නියෝජිතයන් ලෙස දේශපාලඥයන් තමන්ට ඇති සීමා පිළිබඳව දැනුවත්ව සිටිය යුතු බව හෙතෙම පැවසීය. අධිකරණයක ස්වාධීනත්වය පවත්වාගෙන යන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන මේ බලය ක්‍රියාත්මක කිරීමේදී අධිකරණයට ඒ අධිකරණ ස්වාධීනත්වය ආරක්ෂා කරගනිමින් ඉදිරිපත් වෙන කරුණු මත බදනම් කරගෙන අධිකරණයට තීන්දුවක් දෙන්න පුළුවන්. ඇත්තටම ඉතින් නොගැලපෙන ක්‍රියාවන්නේ අපරාධ නඩු පිළිබඳව කතා කිරීමේදී අපි පැහැදිලිව දන්නවා අපි කිසිම දවසක උසාවියේ බිත්ති හතර ඇතුලේ නඩුව ගැන කතා කරනවා මිසක් මේ එළියට ගිහිල්ලා කතා කරන්න වෙන ඇත්ත කතාවක් මේක යන්නේ නැහැ. දේශපාලඥයෝ දැනගන්න ඕනේ තමන්ව ජනතාව පත් කරලා තියෙන මහජන නියෝජිතය හැටියට. ඒක තමන්ගේ සීමාවන් ඒ සීමාවන් තුළ තමයි අපි කතා කරන්න ඕනේ. අපේ තියෙන ආචාර ධර්ම පද්ධති. ඒවත් එක්ක තමයි අපි වැඩ කරන්නේ. ඉතින් මන්ත්‍රීවරුන්ටත් තියෙනවා ආචාර ධර්ම දැන් පාර්ලිමේන්තුවේ හඳුන්ලා දීලා. ඒ නිසා අපේ සීමාවන් තුළ අපි කටයුතු කරන්න ඕනේ. එහෙම නොකිරීමේ ප්‍රතිඵල තමයි ඔය. විදේශ ණය වාරික හා පොලි වශයෙන් මේ වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 6865ක් ගෙවීමට ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. මේ වසරේ රටේ ණයබර පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පැවති කැබිනට් මණ්ඩලයට කරුණු පැහැදිලි කර තිබේ. කොළඹ අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 5351ක්
ණය වාරික ලෙස ගෙවිය යුතු බවයි. ඉතිරි මුදල පොලී වශයෙන් ගෙවිය යුතු බව ඔහු සඳහන් කළේය. ඉකුත් වසරේදී ඩොලර් බිලියන 6.8ක මුදලක් ණය හා වාරික වශයෙන් ගෙවූ බවත් මේ වසරේද අදාළ ණය වාරික හා පොලිය කිසිදු හිඟයකින් තොරව ගෙවීමට රජය ක්‍රියා කරන බවත් අමාත්‍යවරයා පැවසීය. මේ අතර මේ වසරේදී දේශීය මූලාශ්‍ර වලින් ණය ලබා ගැනීමට රජය අපේක්ෂා කරයි. මෙවර පාර්ලිමේන්තු විසර්ජන පනත් කෙටුම්පත මගින් රුපියල් බිලියන 2997ක් ණය වශයෙන් ලබා ගැනීමට නියමිතයි. ඉන් රුපියල් බිලියන 606ක් පමණක් විදේශ මූලාශ්‍ර වලින් ලබා ගැනීමට රජය අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම ප්‍රතිපත්තියක් ලෙස මහා පරිමාණ ව්‍යාපෘති සඳහා විදේශ ණය නොගැනීමට රජය තීරණය කර තිබේ. වැඩිදුරටත් අදහස් දක්වන අමාත්‍යවරයා පසුගිය ආණ්ඩුව විසින් විදේශීය මූලාශ්‍රයෙන් ණය ලබා ගැනීමට වැඩි බරක් තැබීමේ ප්‍රතිඵලයක් විදියට විනිමය අනුපාතයේ පිරිහීමට ලක් වුණා. ඒ ප්‍රතිඵලයක් විදියට විදේශ ණය බර රුපියල් වලින් දිනපතා දැවැන්ත ලෙස ඉහළ ගියා. උද්දමනයේ දැවැන්ත ලෙස ඉහළ ගිහලා ජනතාවට ජීවන වියදම දරා ගන්න බැරි මට්ටමකට ආවා. ඒ නිසා අපේ ආණ්ඩුව වැඩි බරක් යන්නේ දේශීය මූලාශ්‍රයෙන් ණය ලබා ගැනීමට. ඒ වගේම ආණ්ඩුව ප්‍රතිපත්තිමේ තීන්දුවක් ගත්තා. මහා පරිමාණ ව්‍යාපෘති සඳහා විදේශීය ණය ලබා නොගැනීමට මහා පරිමාණ විශේෂම යටිතල පහසුකම් බැරි ව්‍යාපෘතිවලදී විදේශීය ණය ලබා ගැනීම වෙනුවට අපි බලාපොරොත්තු වෙන්නේ පෞද්ගලික අංශයත් ආණ්ඩුවත් අතර හවුල් ව්‍යාපාරණත් ඒ වගේම පෞද්ගලික අංශය විසින් ඉදිකර අයිතිකාරත්වය තබාගෙන මෙහෙයුම පවත්වාගෙන ගොස් අවසානයේදී ආණ්ඩුවට බාර දෙන ක්‍රමවේදයක් භාවිතා කරගෙන දැවැන්ත ව්‍යාපෘති සඳහා මූල්‍ය ලබා ගන්නයි. කොවිඩ් වසංගතය හේතුවෙන් ඇති වී තිබෙන අර්බුද හමුවේ පෞද්ගලික අංශයේ සේවකයන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එකඟ වූ කාල සීමාව දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡා වූ බව ඇමතිවරයා පැවසීය. සංචාරක ව්‍යාපාරය ඇතුළු කොරෝනා වසංගතයෙන් දැඩිව බලපාලා තිබෙන පෞද්ගලික අංශ ගණනාවකම සේවකයන්ගේ වැටුප් ගෙවීමේ අර්බුදය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අවධානය යොමු වුණා. එහිදී කම්කරු අමාත්‍යතුමන් විසින් ඉදිරිපත් කළ යෝජනාවක් වෙන පෞද්ගලික අංශයේ දැනට සේවයට කැඳවන්නේ නැතුව නිවසේ නතර කර සිටින සේවකයන්ට තමන්ගේ වැටුපෙන් 50% හෝ රුපියල් 14500ක් යන දෙකෙන් වැඩි මුදල ගෙවීමට පෞද්ගලික අංශය යොමු කිරීමට කම්කරු අමාත්‍යතුමා ගෙනාපු යෝජනාව සම්මත වුණා. එය 2020 දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මකව පැවති ක්‍රමවේදයක්. එය 2021 මාර්තු 31 වෙනිදා දක්වා එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම දිගු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 31 දෙනෙකු රවුෆ් හකීම් මන්ත්‍රීවරයාගේ සහ වාසුදේව නානායක්කාර අමාත්‍යවරයාගේ ළඟම ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි. ඒ පිළිබඳව එම මන්ත්‍රීවරුන් සහ සෞඛ්‍ය අංශ දැනුවත් කර ඇත. මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාගේ ආශ්‍රිතයන් 17 දෙනෙකුද වාසුදේව නානායක්කාර අමාත්‍යවරයාගේ ආශ්‍රිතයන් 10 දෙනෙකුද හඳුනාගෙන තිබේ. රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පසුගිය දිනවලදී පාර්ලිමේන්තුවට පැමිණ නොමැත. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය PCR පරීක්ෂණවලට ලක් කිරීම හෙට සහ ලබන 15 වෙනිදා සිදු කරන බව නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කරයි. මේ අතර පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් වලට අනුව පාර්ලිමේන්තුවේ කටයුතු අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යන බවයි. කොවිඩ් ආසාදනය වූ මැති ඇමතිවරුන් රැඳී සිටි ස්ථාන සියල්ල විෂ බීජ හරණය කර අවසන්ය. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය දැඩි සෞඛ්‍ය රෙගුලාසි වලට අනුව රාජකාරීවල නියැලෙයි. මීළඟ පාර්ලිමේන්තු රැස්වීම් කටයුතු පිළිබඳව තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරු 2ට රැස්වීමට නියමිතයි. එහිදී කතානායකවරයා සහ පක්ෂ නායකයන් ගනු ලබන තීරණවලට අනුව ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාමට පාර්ලිමේන්තු මහලේකම් කාර්ය මණ්ඩලය සූදානමින් සිටී. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවින්. ඔබගේ වෙනත් ක්‍රෙඩිට් කාඩ් පතක ශේෂයක් පීපල්ස් බැංක් ක්‍රෙඩිට් කාඩ් පතට මාරු කර මාසික වාරික වශයෙන් ගෙවන්න.
පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් තිදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වීම තුළින් පොකුරක් නිර්මාණය වීමේ අවදානමක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසෙල ගුණවර්ධන මහතා පවසයි. ජාතික ගුවන්විදුලිය කළ විමසුමකදී අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ පාර්ලිමේන්තු සංකීර්ණය විසබීජ හරණයට ලක්කර නියමිත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුව එහි කටයුතු සිදු කරන බවයි. පාර්ලිමේන්තුව තුළ කොවිඩ් පොකුරක් නිර්මාණය වීම මගින් සමාජයට බලපෑම් එල්ලවන බවට විපක්ෂය අසත්‍ය ප්‍රචාර පතුරවන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. කොවිඩ් වෛරසය සමාජය තුළ ව්‍යාප්ත වීම වැළැක්වීමට සෞඛ්‍ය අංශ හා පාර්ලිමේන්තුව එක්ව අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ජාතික ගුවන්විදුලිය කළ විමසුමකදී අමාත්‍යවරයා කීවේය. PCR පරීක්ෂණ හා විසබීජ හරණ කටයුතු සිදු කර පාර්ලිමේන්තුව තුළ සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කර ඇත. කොවිඩ් කියන එක අලුත් දෙයක් නෙමෙයි. දැන් මේ පෞද්ගලික අවුරුද්දක්ම අපි ජීවත් වෙන සිද්ධුනේ කොවිඩ් එක. කොවිඩ් කියලා ජනතාවගේ ප්‍රශ්න වලින් මගහැරලා යන්න බෑ. මහජන නියෝජිතයෝ හැටියට අපේ යුතුයකම් හා වගකීම් කොටසක් තියෙනවා ජනතාව වෙනුවෙන් ඉටු කරන්න. හැබැයි මේ කොවිඩ් එක කොයි වෙලේ හැදෙනවද කොයි වෙලේ සනීප වෙනවද කියලා හරියට සෞඛ්‍ය අංශ වලට කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ පාර්ලිමේන්තුව තුළ ඇතිවෙච්ච තත්ත්වය කතානායකතුමා පාර්ලිමේන්තුවේ මහලේකම්තුමා පැහැදිලි කරලා කිව්වා මේකෙන් පොකුරක් ඇති වෙන්න ඉඩක් නැහැ කියලා. අපේ මතයක් හරින්න හදනවා මේ කොවිඩ් එක ගැන ලොකුවට ජනතාව තුළ බයක් ඇති කරලා රට ආර්ථික වශයෙන් කඩන් වටන්න විපක්ෂයේ ලොකු බලාපොරොත්තුවක් කොඹනාවක් තියෙනවා. හැබැයි අපි සාමාන්‍ය පරිදි රට කරගෙන යන්න සාමාන්‍ය තත්ත්වයට ගෙන්නන්න අපි ආණ්ඩුවක් හැටියට කටයුතු කරගෙන යනවා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ සමාජය තුළ කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමට රජය මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. පාසල් විවෘත කිරීමට ඊයේ පියවර ගත්තද පාසල් විසබීජ හරණය කිරීමට රජය කටයුතු නොකළ බව ඔහු සඳහන් කළේය. දෙවෙනි පොකුර ආරම්භ වුණේ ඔක්තෝබර් මාසයේ. මේ වන විට දෙවෙනි පොකුරේ ආශ්‍රිතයන් ප්‍රමාණය 45 දක්වා වැඩි වෙලා තියෙනවා. දෙවෙනි පොකුරේ පටන් ගත්තේ යුක්‍රේනයේ සිට පැමිණි අයගෙන් කියලා දැනගන්න ලැබිලා තියෙනවා වාර්තාවල. මේ යුක්‍රේන සංචාරක ගේන්ද පුරෝගාමී උද්‍යංග විරුද්ධුංග ඒ යුක්‍රේන සංචාරකයන් සමග කිසිම මුවවැස්මක් පාලනය නැතුව ඔවුන් සමග ඉන්නවා. හැබැයි ඔහු හැමතැනම ඇවිදින තත්ත්වෙකුත් තියෙනවා. ඉතින් අපි ස්වේච්ඡාවෙන් PCR පරීක්ෂණයක් කරන්නේ අපි මහජන නියෝජ්‍ය වශයෙන් ජනතා විශ්ලේෂණයට යද්දී විශ්වාසයක් ඇතුව යන්න ඕනේ. ඒ නිසා මම කියනවා රජයට මේ පිළිබඳ යම්කිසි තීන්දුවක් ගන්න ඕනේ. මෙරටින් අද උදෑසන වන විට COVID-19 ආසාදිතයන් 569 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඔවුන්ගෙන් එක් අයෙකු විදේශගතව සිට දිවයිනට පැමිණි ශ්‍රී ලාංකිකයෙකි. සෙසු පිරිස දේශීයව හඳුනාගෙන ඇතැයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වන්නේ කළුතර දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 110කි. ඊට අමතරව ගම්පා දිස්ත්‍රික්කයෙන් 88 දෙනෙකු සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 52 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත. අද උදෑසන වන විට මිනුවන්ගොඩ සහ කොළඹ මත්ස්‍ය වෙළඳපළට සම්බන්ධ පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 45164කි. ඉන් 39333 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගොස් ඇත. ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සම්පූර්ණ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 48951කි. ඉන් පුද්ගලයන් 42090 දෙනෙකු රෝහල් වලින් බැහැරව ගොස් ඇතැයි එම මධ්‍යස්ථානය සඳහන් කරයි. ආසාදිතයෝ 6621 දෙනෙක් තවදුරටත් රෝහල් වල ප්‍රතිකාර ලබති. අද උදෑසන වන විට මෙරටින් තවත් මරණ 8ක් වාර්තා විය. රාජගිරිය, මට්ටක්කුලිය, කොළඹ 12, කොළඹ 14, බණ්ඩාරගම, කළුතර දකුණ සහ කාත්තන්කුඩ යන ප්‍රදේශවලින් එම මරණ වාර්තා වී තිබේ. මීගමුව බන්ධනාගාරයෙන්ද එක් මරණයක් වාර්තා වූ බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි. ශ්‍රී ලංකාව තුළ COVID-19 ආසාදිත සම්පූර්ණ මරණ සංඛ්‍යාව 240ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ සිදු කළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 13224කි. මේ අතර වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි ඕසෝ හෝටලේ කාර්ය මණ්ඩලයේ 11 දෙනෙකුට කොවිඩ් වෛරසය වෙළඳී ඇති බවට තහවුරු වී තිබේ. මේ හේතුවෙන් එම කාර්ය මණ්ඩලයේ ආශ්‍රිතයන් සියලු දෙනා මේ වන විට PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.
බස්නාහිර පළාතේ ඊයේ සිදු කළ මෙහෙයුමකදී මුහුණු ආවරණ පැළඳ නොසිටි පුද්ගලයන් 121 දෙනෙකු අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. පසුගිය 5 වෙනිදා සිට මේ දක්වා මෙම නීති කඩකල පුද්ගලයන් 2334 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇත. ඔවුන්ගෙන් 1313 දෙනෙකුට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවද පුද්ගලයන් 1021 දෙනෙකුට PCR පරීක්ෂණද සිදු කර ඇත. එහිදී 46 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ. ඔවුන්ගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයට යොමු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. බස්නාහිර පළාතෙන් පිටත ඊයේ සිදු කළ මෙහෙයුමකදී මුහුණු ආවරණ පැළඳ නොසිටි පුද්ගලයන් 23 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇත. වාහන කුලියට සපයන ස්ථානවලින් ඒවා ලබාගෙන වෙනත් අයට අලෙවි කළ පුද්ගලයන් 2 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය අත්අඩංගුවටගෙන තිබේ. ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කරමින් ඔවුන් වාහන කුලියට දෙන ස්ථානවලින් ඒවා ලබාගෙන ඇත. එවැනි ව්‍යාජ ලිපිලේඛන සකස් කර ව්‍යාජාකාරයට ලබාගෙන විකුණන ලද වාහන 17ක් පමණ මුල්ලේරියාව පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙම වාහන 17න් වාහන 16ක් මෝටර රථ වෙනවා. ඒ වගේම එක් වෑන් රථයක් වෙනවා. ඔබේ වාහනයත් මේ ආකාරයට යම් ස්ථානයකට කුලියටදී තිබියදී එය අතුරුදහන් වී ඇතනම් යම් පාර්ශවයක් ලබාගෙන එය සොයා ගැනීමට නොහැකියාවක් තිබෙනවා නම් මුල්ලේරියාව පොලිස් ස්ථානයට ගොස් ඒ වාහනේ ඔබේ වාහනේදයි පරීක්ෂා කිරීමට හැකියාවක් තිබෙනවා. ඔබගේ වෙනත් ක්‍රෙඩිට් කාඩ් පතක ශේෂයක් People's Bank ක්‍රෙඩිට් කාඩ් පතට මාරු කර අඩුම පොලි අනුපාතය යටතේ මාසික වාරික වශයෙන් පහසුවෙන් ගෙවන්න. වැඩි විස්තර peoplesbank.lk වෙබ් අඩවියෙන්. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. නීති විරෝධී ලෙස සිංගප්පූරුවේ සිට මෙරටට ආනයනය කළ රුපියල් 5 කෝටි 50 ලක්ෂයක් පමණ වටිනා මෝටර රථ 12ක් රේගු බහරයට ගෙන තිබේ. බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරියෙකුගේ නමක් ව්‍යාජ ලෙස යොදා ගනිමින් භාණ්ඩ ආනයනය කර ඇති බව රේගු විමර්ශනයේදී අනාවරණය විය. ඉකුත් දෙසැම්බර් මාස 23 වෙනිදා සිංගප්පූරුවේ සිට විදුලි ජනක කොටස් බව සඳහන් කරමින් බහලම් 3ක රැගෙන ආ මෙම මෝටර රථ 12 රේගුවේ අවදානම් කළමනාකරණ ඒකකයේ මගින් සොයාගෙන ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබේ. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 20 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතාගේ උපදෙස් මත සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බවට රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පවසයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. දේවිකා කැමතිද තප්පර 30න් කිරිත එකක් හදන්න? අනේ වජිර කොච්චර හොඳ දෙයක්ද? තප්පර 30කින් ස්වාභාවික කිරිත එකක්. පියෝඩේල් කිරිතේ. ශක්ති හඬ. අවධානය පිණිසයි. පොල් පළදාව අඩුවීමත් සමග දකුණු පළාතේ පොල්ලෙලි හා පොල් කටුවල උග්‍ර හිඟයක් පවතින බව වාර්තා වේ. මේ හේතුවෙන් පළාතේ පාරම්පරික කොහු කර්මාන්තයට බාධා එල්ල වී ඇතැයි කර්මාන්තකරුවෝ පවසති. පොල් ලෙල්ලක මිල රුපියල් 350 දක්වාද පොල් කටු කිලෝවක මිල රුපියල් 20 දක්වාද වැඩි වී තිබේ. මේ නිසා කොහු ලනු හා ඒ ආශ්‍රිත ලනු පැදුරු පාපිසි කලාත්මක බිත්ති සැරසිලි හා විසිතුරු පොල් කටු භාණ්ඩ නිෂ්පාදන කටයුතු වලට බලපෑම් එල්ල වී ඇත. පළාතේ පොල්ලෙලි වෙනත් ප්‍රදේශවලට වැඩි මිලට අලෙවි කිරීම හා පොල් ලෙලි විදේශ රටවලට අපනයනය කිරීම මෙම තත්ත්වයට හේතු වී ඇතැයි පොල් සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. ආර්යකිරි දඹදිව වන්දනා කොරෝනා උවදුර දුර වූ වහාම ඇරඹෙන ආර්යකිරි දඹදිව වන්දනාව සඳහා මෙවර මුදලින් රුපියල් 2,20,000ක් හිමි කරගත් වාසනාවන්ත මාපිය දෙපොළ පැල්මඩුල්ලේ KPAS ගුණසේකර මහතා සහ MP ලීලාවතී මහත්මිය. මීළඟ වාසනාව ඔබටයි. ඔබේ දෙමාපියන්ගේ නම් ඔබේ ලිපිනය සහ දුරකථන අංකය පැහැදිලිව ලියා ආර්යකිරි පැකට්ටුවේ තිබෙන නිල් පැහැති ලාංඡනය කපා මේ ලිපිනයට එවන්න. ආර්යකිරි දඹදිව වන්දනා තැපැල් පෙට්ටිය 71 ගල්කිස්ස. ලෝක ප්‍රවෘත්ති
අනුග්‍රහය. පළමු පියවර තබන දාසිට විශ්වාසයේ ප්‍රමුඛයා ඔබ ළඟ සෑමදී ඇති එකම තැන පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා. ඇමරිකානු ජනාධිපති ධුරයට තේරීපත්ව සිටින ජෝ බයිඩන් මහතාගේ දිවුරුම් දිමේ උත්සවයේ යෙදෙන ලබන 20 වෙනිදා ප්‍රාන්ත 50ක් පුරා උද්ඝෝෂණ සිදුවීමට ඉඩ ඇතැයි එරට FBI ආයතනය අනතුරු අඟවයි. බොහෝ දුරට ඒ සඳහා අවි ආයුධ යොදා ගැනීමටද ඉඩ ඇතැයි එම ආයතනය පෙන්වා දෙයි. මෙම උද්ඝෝෂණ ලබන 16 වෙනිදා සිට 20 වෙනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බවට තොරතුරු ලැබී තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා දුරෙන් ඉවත්වීමත් සමග ජනතාව විශාල වශයෙන් නැගී සිටිනු ඇතැයි වාර්තා වී. COVID-19 වසංගතය සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් මැලේසියාවට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරට රජයේ සූදානම් වෙයි. සුල්තාන් අබ්දුල්ලා සුල්තාන් අහමඩ් ෂා රජු මේ පිළිබඳව එකඟ වී ඇතැයි මැලේසියානු අගමැති මොහිදීන් යාසින් මහතා අද ප්‍රකාශ කළේය. රූපවාහිනිය ඔස්සේ සාකච්ඡාවකට එක්වෙමින් අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ හදිසි තත්ත්වය ලබන අගෝස්තු මාසය දක්වා බලපැවැත්වීමට ඉඩ ඇති බවයි. හදිසි තත්ත්වය හමුවේ කලබල නොවී සිටින ලෙස අබ්දුල්ලා රජු එරට ජනතාවට උපදෙස් දී ඇත. සංචාරණය සීමා කරන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. පෘතුගීසි ජනාධිපති මාසෙලෝ රෙබලෝ ද සූසා මහතාට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. 72 හැවිරිදි ජනාධිපතිවරයා මේ වන විට හුදකලාව සිටින බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. පළමු පියවර තබන දාසිට විශ්වාසයේ ප්‍රමුඛයා ඔබ ළඟ සෑමදී ඇති එකම තැන පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. අලුත් යුගයක දෙන්නකි අපි නැගිටිමු. එකම දෙයකට හිස නමා අපි නැගිටිමු. මිනිස් ජීවිත ස්වභාවිකව වර්ධනය වෙද්දී ගුණාත්මක දියුණුව වෙනුවෙන් ඒ සඳහා යම් හැඩගැස්මක් අවශ්‍යයි. භෞතික සම්පත් වැඩි දියුණුවත් ඒ වගේමයි. විසිරී තිබුණු සම්පත්වලට වටිනාකමක් දෙන්න අපට පුළුවන්. ලෝකයේ දියුණු සමාජය ස්පර්ශ කරමින් ඒ පිළිබඳ නිර්වචනය කරමින් ජීවත් වෙනවා වෙනුවට ශ්‍රී ලාංකිකයන් ලෙස නැගී සිටින්නට අපට පුළුවන් විය යුතුයි. මේ කාර්මික තාක්ෂණ ආයතනයේ සභාපති ආචාර්ය ජී.ඒ. සිරිමල් ප්‍රේමකුමාර මහතා. ශ්‍රී ලංකාව කියන්නේ ස්වභාවික සම්පත් වලින් අනුන රටක්. භූගත සම්පත් මෙන්ම භූතලය මත සම්පත් යන දෙකෙන්ම අනුුණයි. ඒ වගේම ශ්‍රී ලංකාව සුවිශේෂී දක්ෂතාවයන්ගෙන් හැබි මානව සම්පතක් හිමි රටක්. මේ සුවිශේෂී සංකලනය උපයෝගී කරගෙන ස්වභාවික සම්පත් වලට අගය එකතු කිරීම තුළින් මේ රට සංවර්ධනය කළ හැකියි. මේ සඳහා විශ්වවිද්‍යාල ප්‍රජාවකේ පරීක්ෂණ ආයතන සිටින පරීක්ෂණ විද්‍යාඥයන්ගේ ඒ වගේම නිර්මාණශීලී ජනතාවගේ ඉලක්කගත දායකත්වයෙන් මේ රට පහසුවෙන් සංවර්ධනය කරා රැගෙන යා හැකියි. ඒ සඳහා අවශ්‍ය වන්නේ ඉලක්කගත මනා සැලසුමක් පමණයි. අපි එක්ව රට ගොඩනගමු. අලුත් යුගයක දෙන්නකි අපි නැගිටිමු. එකම දෙයකට හිස නමා අපි නැගිටිමු. ක්‍රීඩා පුවත්. ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට T10 ක්‍රිකට් තරඟාවලිය ඉවහල් වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මාලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති කුමාර සංඝකාර මහතා පවසයි. මෙවර T10 තරඟාවලියේ අබුඩාබි කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස කුමාර් සංඝකාර කටයුතු කරයි. මාධ්‍ය හමුවට එක්වමින් ඔහු පැවසුවේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට විශාල වැඩ කොටසක් ඉටු කළ යුතුව ඇති බවයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ සහාය ඒ සඳහා හිමි විය යුතුය. ඔලිම්පික් උළෙල තුළින් නව වෙළඳපොළ සහ ප්‍රේක්ෂක ජනතාව අතරට ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට හැකියාව ලැබේ. ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඇතුළත් කෙරෙන්නේ T10 තරඟාවලියටද නොමැතිනම් T20 තරඟාවලියටද යන්න ඉදිරියේදී තීරණය කිරීමට නියමිතයි. ලොව පුරා ප්‍රබල ක්‍රීඩකයෝ තරඟවදින
T10 ක්‍රිකට් තරඟාවලිය ලබන 28 වෙනිදා සිට පෙබරවාරි මාස 6 වෙනිදා දක්වා අබුඩාබිහිදී පැවැත්වේ. ව්‍යාපාරික පුවත්. දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත සඳහා පොල් මද ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුමැතිය හිමි වී තිබේ. මෙම කර්මාන්තය සඳහා දේශීය පොල් නිෂ්පාදන සැපයුම ප්‍රමාණවත් නොවීම නිසා ඇතැම් කොන්දේසිවලට යටත්ව පොල් මද ආනයනය කිරීමට 2017 වසරේ දෙසැම්බර් මාස 12 වෙනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි විය. ඒ අනුව මාස 8ක කාල සීමාවක් සඳහා පොල් මද මෙට්‍රික් ටොන් 2542ක් ආනයනය කර ඇත. මේ වසර සඳහා පොල් ගෙඩි මිලියන 250ක පමණ හිඟියක් පැවතිය හැකි බවට ඇස්තමේන්තු කර තිබේ. ආර්ථික පුවත් ආවරණය ඔන්න ඩොක්ටර් කිව්වද තාත්තට ගෙදර යන්න පුළුවන් කියලා. දුවලට මම නිසා හරි කරදරයක් නේද උනේ. කසුන්ගේ LOLC ක්‍රෙඩිට් කාඩ් එක තිබුණ නිසා කිසි ප්‍රශ්නයක් උනේ නැහැ. තාත්තා සනීප වෙච්ච එකනේ අපේ සතුට. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් මත ජීවිතේම සපුරාලයි. මෙරට ජනතාව මූලික කරගත් ආර්ථික සංවර්ධනයක් සඳහා දේශීය කර්මාන්තකරුවන් සහ ජාත්‍යන්තර වෙළඳපළ අතර සුදුසු ජාලයක් සංවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර වෙළඳපළ සමග ශ්‍රී ලාංකීය ගම්මාන සම්බන්ධ කිරීම යන මෙයින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරේ. ඒ සඳහා සමෘද්ධි ගෘහ ආර්ථික ශුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සමග කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍යාංශය අවබෝධතා ගිවිසුමකට එළඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. මෙය විදේශ ඇමතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකි. මෙතන වැඩ කිරිගහට එන්න වගේලු. ඇත්තද මල්ලි? නැතුව ළමයිට උගන්වන්න, ගෙවල් හදන්න, ඉඩම් ගන්න. බිස්නස් කරන අයමත් ගොඩක් ඉනවලුනේ. ඔව්. අනිකෙන හැම කෙනාම දියුණු වෙනවනේ. අක්කලට නිසා කියන්නේ ත්‍රිවිල් එලෝපු මට වෑන් එකට පාර පෙන්නුවෙත් මෙතන ඉන්නේ. මේ තියෙන්නේ තැන. ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන. දියුණු වෙන අය එන LOLC සමූහය. එන්න දියුණු වෙන්න. කාලගුණ වාර්තාව. ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළමිලි ස්වභාවයේ බලපෑම හේතුවෙන් පුත්තලම සිට කංකසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 70 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එම මුහුදු ප්‍රදේශ වරින් වර රළු හෝ ඉතා රළු විය හැකිය. එම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදීමේදී සැලකිලිමත් වන ලෙසද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. කාලගුණ වාර්තාව. දිවා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් කරන්නට පෙර යලිත් සිරස්තල. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය බරපතල වැඩ සහිත වසර 4ක සිරදඬුවම් නියම කරයි. ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය වාරික හා පොලිය හිඟයකින් තොරව ගෙවීමට වත්මන් රජය ක්‍රියා කරන බවට උදේ ගම්මන්පිල අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්. පාර්ලිමේන්තුව තුළ කොවිඩ් පොකුරක් නිර්මාණය වීමෙන් සමාජයට බලපෑම් එල්ලවන බවට විපක්ෂය නගන චෝදනා ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා තරයේ ප්‍රතික්ෂේප කරයි. සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස්වලට අනුව පාර්ලිමේන්තුවේ කටයුතු අඛණ්ඩව. මෙරටින් COVID-19 ආසාදිතයෝ 569 දෙනෙක් ඊයේ හඳුනා ගැනිති. සිංගප්පූරුවෙන් ආනයනය කළ රුපියල් 5 කෝටි 50 ලක්ෂයක් පමණ වටිනා මෝටර රථ 12ක් රේගු භාරයට. COVID-19 වසංගතය සීග්‍රෙන් පැතිරයාම හේතුවෙන් මැලේසියාවට හදිසි තත්ත්වයක්. ඔලිම්පික් ක්‍රීඩාවලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට T10 ක්‍රිකට් තරඟාවලිය ඉවහල් වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර පවසයි. දිවා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වන්න.